හෙලන් හේස්ගේ පිල්ග්‍රීම්ස් ප්‍රෝග්‍රෙස් කෘතියේ පදනමාශ්‍රයෙන් සයිමන් නවගත් එකම සිරසට රචනා කරන වාක් නාටකමාලාවයි වානරයා. දැන් කී වතාවක් කීවද මේකෙන් ඔබට අයහපතක් සිද්ධ වෙන්නේ නෑ නෑ? ඔව් මං ඔබට නපුරක් වෙන්න දෙන්නේ නෑ. ඒ කියන්නේ ඔබ ඔය කුමන්ත්‍රණයේ අනුව වැඩ කරන්න ගිහිල්ලා ඔබට අනතුරක් වුණොත් මාව ආරක්ෂා කරනවා. මං කැමති නෑ ඔව් කියන්න. ඇයි? හා කමක් නෑ. සමහර පුරුෂයෝ එහෙමනේ. මූණට කියන්න කැමති නෑනේ කෙනෙකුට කොච්චර ලෙන්ගතුද ආදරේද කියලා. අවස්ථාවක් යෙදුනහම ක්‍රියාවෙන් තමයි තමන්ගේ හදවතේ හංගල තියාගෙන ඉන්න ගැඹුරුම හැඟීම් එලි කරන්නේ. නේද? නේද? මගේ වානර රජෝ. අනේ රජෝ කියන්නකෝ ඉතින් මොකද්ද කියලා මේ කුමන්ත්‍රණේ? මගේ අර අහිංසක යාළුවත් අමාරු වැටි. ඒ මනුස්සයට අන කරලා තිබුණෙත් ඒක කාටවත් කියන්න එපා කියලයි. ඒත් ඉතින් ඒ මිනිස්සයා ඔබට එලි කළානේක. ඒ ඉතින් ඒ මනුස්සයාට නෑදෑයෙකුට මිත්‍රයෙකුට ඉන්නේ මං විතරයි නිසානේ. මතක නැද්ද කීවා? මතකයි. ඉතින් ඔබටත් ඉන්නේ හිතවතියක් වශයෙන් මං විතරනේ. ඉතින් මට කීවම මොකද? ඒක මගෙන් දැනගත්ත ගමන් ඔය කුමාරි කලබල වෙනවා සත්තයි. ඊළඟට දැන් සෙනවිරත් ආගමම් ප්‍රශ්න කරනවා. අර මගේ යාළුවා තමයි අමාරුව වැටෙන්නේ. එහෙම අමාරුව වැටෙන්න දෙන්නේ නැහැ මං. මතක තියාගන්න. මමත් බල සම්පන්න රජ කෙනෙකුගේ දූ කුමරියක්. ඒ හින්දම තමයි කියන්න බැරි ඒ රහස. මම අණ කරනවා කියන්න කියලා. බෑ. බෑ? මම අණ කරනවා. බෑ. ඔබම නේද කිව්වේ අර අමරාමර තාපසයා කීවා කියලා ඔබට මුණ ගැහෙන පළමුවෙනිම ස්ත්‍රියට හරි පුරුෂයට හරි අවනත වෙලා කියන දෙයක් කියන හැටියට කරන්න කියලා. ඒක ඇත්ත. ඒ හින්දමම තමයි මම මේ කුමන්ත්‍රණේ ක්‍රියාත්මක කරන්න අකමැත්තෙන් වුණත් හිත හදාගෙන ඉන්නේ. නමුත් ඒ කුමන්ත්‍රණේ මොකද්ද කියලා මට හෙලි කරන්නම ඕනේ. ඔය දෙන්න පළමුව මුණ ගැසුනේ පළමුව දුටුවේ මායි. ඉතින් ඔයගොල්ලෝ මටයි අවනත වෙන්න ඕන. ඒකත් ඇත්ත. ඔව්. ඔය කුමාරිට තමයි අවනත වෙන්න ඕනේ. එහෙනම් කියන්න මට ඔය කුමන්ත්‍රණේ මොකද්ද කියලා. හොඳයි. මං කියන්නම්. කියන්න ඉතින්. පුල්ලියකයි සෙනවරතුයි එන්න ඉස්සෙල්ලා කියන්න මට මේක. මේකයි. මොකද්ද? ඔයාලගේ අගනුවර පුරවරේ විශාල මාලිගාවක් තියෙනවලු. ඔව් මන් දන්නවා. ඒකේ තමයි මගේ පිය රජුරුවෝයි මව්බිසවයි වැඩ වාසය කරන මහා වාසල. ඔය වාසලේ මහා දැවැන්ත කුළුණු තියෙනවලු. ඔව් ඉතින් අද මධ්‍යම යාමේ හරි පාන්දර යාමේ හරි මං ඔය මාලිගේ පිටිපස්සේ පැත්තෙන් කුළුණක් දිගේ බඩ ගාගෙන ගිහින් සඳලු තලයකින් ඇතුල් වෙලා ඔබගේ පිය රජුරුවන්ගේ සිරියාන් ගබඩාවට බැහැලා මගේ මේ අද්දකින්ම ඔබගේ පියාගේ මව්බිසෝගේ පෙල්ල මිරිකල මරන්න ඕනෑලු. මගේ දෙයනේ මේ මොන හෙන ගහන අපරාධයක්ද? මම පැනලාවත් හිතුවක්කාර ආලයක් නිසා මගේ ප්‍රාණය සමාන මගේ දෙමව්පියෝ නේද මේ මරවන්න හදන්නේ? මම මොනවා කරන්නද? ආත් කැමති නෑ තමයි නිරපරාධ මිනිහ මරන්න. පේනවද මේ දුෂ්ට සේනාපතියක් කරන්න හදන කුමන්ත්‍රණේ? නමුත් එයා කියන්නේ වෙනම කතාවක්ලු. ඔය කුමාරගේ පිය රජුරුවෝයි මව්බිසවයි මැරුණාම රජ උරුමකට ඉතුරු වෙන්නේ ඔය කුමාරිලු.
නිවිරත් ඔය කුමාරගේ ස්වාමියා වශයෙන් ඔය කුමාරි අගබිසව කරගෙන රජ වෙනවා. නෑ. ඒක කොහොමදවත් වෙන්න මං ඉඩ තියන්නේ නැහැ. මම ඕකගේ බෙල්ලට පැනලා විකාගෙන මාත් මැරෙනවා. මහජනයා වුණත් කොහොමදවත් ඉවසන්නේ නැති වෙයි මගේ පියරජ්ජුරුව වගේ ධර්මිෂ්ඨ කෙනෙක් ඝාතනය කරන එකට. කෑ ගන්න එපා. ඒගොල්ලෝ ළඟ පාත ආවොත් ඇහි. මගේ දෙයනේ මටම තුරුල් වෙලා ඉඳගෙන මේ අකු මට වසංගල කරලා තියෙන කුමන්ත්‍රණයක තරම. මගේ යාළුවා කියන්නේ ඉස්සර කරන්න හිතාගෙන ඉඳලා තියෙන්නේ වෙන විදිහේ කුමන්ත්‍රණයක්ලු. මං වගේ වානරේ කමුණාට පස්සෙලු ඉක්මන් විදිහට සෙනවිරත්ගේ අභිප්‍රාය ඉටු කරගන්න මේ අලුත් අදහස ඊයේ ඇති කරගත්තේ. අලුත් හරි පරණ හරි ඒ දුෂ්ට අභිප්‍රාය ඉටු කරගන්න හමු වෙන්නේ නැහැ මේ මං ඉඳද්දි. දැන් කුමාරි තනියෙන් මොනවා කරන්නද? මම අඩ කරනවා මේ වානරයට මින්පසු හැම දෙයක්ම මං කියන හැටියට කරන්න කියලා. ඔබ කියන හැටියට? ඔව්. ඔබ පළමුව දුටුවේ මායි. අර අමරාමර තාපසයක් කී ආකාරයට ඔබ අවනත විය යුත්තේ මටයි. ඒක ඇත්ත තමයි. ඒ වුණත් මොකද ඒ වුණත් මං කියන්නම් කළ යුතු දේ. ඒ වුණාට 아무තු දෙයක් කරන්න ගියොත් සෙනවිරත්ට ඒක පාරටම තේරුම් යන්නේ. අපි වෙන විදිහක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන්න යනවක. එතකොට මෙතනම අපිට මරාගෙන මැරෙන්නයි වෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. නැත්තේ මොකද? අනික මගේ යාළුවා කියාපු විදිහට වාසලට හේවා පිරසකුත් ඉන්නවලු මුතුමැණික් දීලා සෙනවිරත්ගේ කුමන්ත්‍රණයට අවනත කරගත්තු. ඒගොල්ලෝ හමු වෙන්න ඔය ගියේ පුල්ලියකත් එක්ක. මුතුමැණික් දීලා සුළු හේවා පිරිසක් නම්මගෙන ඇති. ඒ වුණත් ඊටාම ධර්මිෂ්ඨව රාජ්‍ය පාලනය කරන මගේ පිය රජුරවන්ට පක්ෂපාතව නැගී නොසිටීද කී දෙනෙක්? ඒ වුණත් රජුරෝ ඝාතනය වුණා කීවහම කවුරුත් බයට සෙන්පතිට යටත් වෙයි. නෑ. එහෙම මගේ පිය රජුරෝ ඝාතනය වෙන්නේ නැහැ. නැත්තේ මොකද? මගේ මේ අත් දෙකෙන් ඝාතනය කරන්න කියලා තියෙන්නේ. මං අණ කරනවා. ඔබ දුට පළමුවන මනුස්ස දුව හැටියට එහෙම ඝාතනය කරන්න එපා කියලා. එහෙනම් ඉතින් මාලිගාවේ කුළුණක් දිගේ නගින්න කියලා සෙනවිරත් මට අණ දෙනකොට මම මොකද කරන්නේ? කුළුණක් දිගේ බඩ ගන්න එකයි ඇත්තේ. මොනවා? ඔව්. සෙනවිරත් අණ දෙන්න හැටියටම කුළුණක් දිගේ ගිහින් සඳුරු තලයකින් වාසලට ඇතුල් වෙනවා. ඉන්පස්සේ කියාපු විදිහටම මගේ පිය රජුරුවෝයි මව්බිසවයි සැතපෙන යහම් ගබඩාවට ඇතුල් වෙනවා. ඇතුල් වෙලා සංසුන්ව පිය රජුරුවන් ඇහැරවනවා. ඇහැරවලා සම්පූර්ණ කුමන්ත්‍රණයම හෙළි කරනවා. ඉන්පස්සේ පිය රජුරුව දන්නවා මොකද්ද කරන්න ඕනේ කියලා. එතුමට කියන්න ඕන මාත් එළියේ රැඳිලා ඉන්නවා කියලා. හරිද? මං දැන් අණ කරපු හැටියටම හැම දෙයක්ම කරන්න කියලා මම මේ වානරයට අණ කරනවා. ආවදුඹ ආයිත් මෙතන ඇනුම් අරින්ද? බුද්ධි ගන්න නේද කිව්වේ අකුලස්සේ? ඒ අකුලස්සේ කොහෙ බුදියා ගන්නද? මදුරු විමානේ. ඒක නෙමෙයි මොනවා කරන්නද අණ කරනවා හුන්නේ? ඒ වගේ නොහැකි වානර යාළුව බලා ගනි. ඔන්න අඩි සද්දයක් ඇහෙනවා. සෙනවිරත් එනවා වගේ පුල්ලියකත් එක්ක. සෙනවිරත්තුමනි. මොකද පුල්ලියකෝ? සෙනවිරත්තුමනි. මධ්‍යම රාත්‍රියේ ගෙවිගෙන යන්නේ. පාය ඉක්මන් කළොත් හොඳයි. වෙලා ගත වුණේ අර අපේ මිත්‍ර හේවාරල අපි කියපු තැන හිටියේ නැති හන්දා.
උන් හොයන්ඩ ගිය කෙන්නේ උන් මගදි හම්බුවෙච්ච වෙලාවේ මම පෙන්නුවේ නැතුවට මට හොඳටම යකානගලා හිටියේ. යකා නැංගා කියලා මොනව කොරන්නද? උණ්ඩ බනින්ඩ ගියා නං උන්ට තරාගින් හැරිලා ගියා නම් අපි කුමන්ත්‍රණයටනේ පාරවදින්නේ. එල්ල යන්න. හැරිලා ගියා නම් මං එක එක පෙත්ති ගහනවා. එහෙම කොහොමද? උන්ගෙන් සහාය නැතුව අපි දෙන්නට තනියෙන් පුළුවන්ද හැම දෙයකටම මූණ දෙන්න? වානරයා තනියෙන් ගොහින් රජ්ජුරුවෝ මැරුවත් රජ්ජුරුවන්ට පක්ෂපාති හේවායෝ නැගී හිටියොත් අපි දෙන්නට තනියෙන් බෑනේ ඔක්කොටම මූණ දෙන්න. අනේ මන් දන්නේ. මම කැමති නැති දෙයක් තමයි කුමන්ත්‍රණයකට වැඩිපුර මිනිස්සු ගාව ගන්න. මට විශ්වාසුඹ විතරයි. අපි දෙන්නට විතරක් මේක කරන්න තිබ්බනම් කොච්චර දෙයක්ද? නමුත් ඕනෑම වැඩකට මිනිස්සු ඕනෑනේ. අනික දැන් අපට උදව්වට ආපුන් කාලයක් ඉඳලම අපිට විශ්වාසයිනේ. කොච්චර අපෙන් අල්ලස් මුතු මැණික් ලැබිලා තියෙනවාද උන්ට? උන් හැංගිලා ඉන්න තැනින් වෙලාවට මතු වෙලා අදිසි අවස්ථාවක් වුණොත් වැඩේ දෙයි තිතට. කිසි සැකයක් ගන්න එපා උන් ගැන. මට හැක අන්තිම මොහොතේ අපේ කුමාරි මොනව කරයිද කියලයි. කුමාරිගේ සැකේන්ට එන්නම වැඩි වෙයි. කුමාරි එක්ක නෑවිත් කොහොමද? අපේ වැඩේ අන්තිමේදී ගැස්සෙනවනේ. වානරයා රජ්ජුරුවයි පිසුවයි මරලා ඇවිල්ලා අපිට කියවාම මම එක පාරටම වානරයා මරා දානවා. කැවුත්ත තමයි එල්ලේ අරන් අනින්නේ. එතකොට මැරිලා වැටෙනකොට උනත් ආයි එක වචනයක්වත් කියන්න ලැබෙන්නේ නැහැ. ඉන් පස්සේ මම මහජනයෙක් කැඳවල කියනවා අපි මේ මිනිමරු වානරය හොයාගෙන වනාන්තරෙන් ආවා. දැන් ඉතින් වෙලා තියෙන මහා විනාශයක්. අපි තව ටිකක් කලින් ආවනම් රජුරුවන්ගේ පණ බේර ගන්න තිබුණා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. මේ ඉන්නේ රජුරුවන්ගේ එකම දරුවා වන කුමාරි. එයා සිංහාසනේ ඉන්දෝමු කියලා. ඒ ඔක්කොම හරිය කියමුකෝ. දැන් මෙව්වා ඔක්කොම සිද්ධ වෙනකොට කුමාරි මොනවා හිතයිද? දැක්කේ නැද්ද දිගින් දිගටම යාගේ කුහුල වැඩි වෙනවා. ඒක මම බලාගන්නම්කෝ. අර එහා පැත්තේ ගොල්ලා. අපි ටිකක් පරක් වුණා කුමාරි. අපි මෙතෙන්දි හම්බු වෙන්න කතා කරගෙන හිටපු උදවිය හිටියේ වෙන දිහාවක. උන්ට පාර වැරදිලා ගොහින් වෙන තැනක ඉඳගෙන හිටියේ. ඒකයි පමාව. දැන් අපි යමු. මධ්‍යම රාත්‍රිය කෙවීගෙන යනවා. යන් ඉතින්. ඕන් ඉතින් ආයෙත් ගාතනවා. මන් නොදන්න ගමනක් යන්නේ කොහොමද උද්‍යෝගයෙන්? මං කී වතාවක් කීවද ඒ වගේ? මම කීවනේ අගනුවර පුරවරේ සීමාවෙන් රිංගලා වාසුල මාලිගාව ගාව උයනට ගියාම කියන්නම් කියලා අපි මොනවා කරන්නද යන්නේ කියලා. මොනවා වුණත් මට නම් හිතෙන්නේ මේක නම් මහ භයානක කුමන්ත්‍රණයක් කියලයි. සද්ද කරන්න එපා. මේක කුමන්ත්‍රණයක් වුණත් සරදමට භාජනය කරන්න වටින කුමන්ත්‍රණයක් නෙමෙයි. සද්ද කරන්න එපා. මේක අර මං ඊයේ දවස තිස්සේ බලා හිටපු මාලිගාව නේද? රෑටත් කොච්චර ලස්සනද? කිරිගරුණ දිස්නේ ගානවා හොඳ එළිය වාගේ. පුලියකෝ සෙම්පත්තුමනි, උඹ මේ වානරය එක්කරගෙන අර උයන වැටහිනේ ගොම්මලට ගිහින් කියාපන් කරන්න ඕන මොනවද කියලා. එහෙමයි. හරියටම කරන්න ඕන මොනවද කියලා සහසුද්දෙන්ම කියන්න ඕන.
මාලිගාවට නගින්නේ කොතනින්ද කියලා පෙන්නපන්. අර අශ්වය බැඳලා ඉන්න පවුර ගාව තියෙන ගස් ගොම්මනෙන් වාසලංගනයට පැනලා එතන අඳුර මැදින් යන්න කියපන්. තේරුණයි? හොඳයි. පළයල්ලා. මේ වානර උන්නේ මතකනේ අර තාපසයා කීවා පළමුවෙන් දැකපු අපිට අවනත වෙන්න කියලා. ඔය පුල්ලියකා කියයි මොකද කරන්න ඕන කියලා. අකුරටම පිළිපදින්න ඕන. හොඳට මතක තියාගනි. අනේ මගේ වානර යාළුවේ කෝකත් පරිස්සමෙන් මගේ ඇගේ මයිල් කෙලින් එනවා උඹට මොකවත් වෙයිද කියලා. අපි කොච්චර කාලයක් එකට නඩා ගෑව්වද? කට. පළයල්ලා. මේ පුල්ලියකෝ එහෙමයි. කරන්න ඕන මොනවද කියලා ඔය වානරයට කියලා දීලා එහෙමයි. උඹ බඩ ගාපන් අතන අපිට උදව්වට ඉන්න යාළුවෝ ගාවට. පළයන්. හොඳයි. ආන්න දෙන්න කසුකුසු ගානවා. නෙවෙයි යකෝ. කරන්න ඕන මොනවද කියලා පුල්ලියකා උපදෙස් දෙනවා. ඒ දෙන්නයි වැඩි කරයි. ඉතින් කුමාරි දැන් මම කියන්නම් මෙතන වෙන්නේ මොනවද කියලා. මං දැනගත්ත කියලා අමුතුවෙන් මොනව කරන්නද? එයි මෙතෙක් වෙලා නොයවිසිල්ලෙන් හිටියේ මේ කුමන්ත්‍රණය මොකද්ද කියලා දැනගන්න. එහෙම නේද? ඉන්නකො මන් නිවිහන හෙලි කියලා දෙන්න. අර ගොල්ල ඒ වැඩේ කරන කල මේකයි මෙතන සිද්ධ වෙන්නේ. අපි දෙන්න හැමදාම පෙරම්පිරුව මතකනේ අලුත් පුරවරයක් ගොඩ නගා ගන්න. මතකනේ. නමුත් පුරවැසියෝ අපිට සහයෝගයක් දෙන්නේ නැහැ. ඒකට අපිට සුදුසුකම් ලබන්න. රාජසේසතක් ඕන. පේරස් මුද්දක් ඕන. අපි ගාව වෙන වර්ගයේ කොච්චර මුදු මාල මැණික් තිබ්බත් පේරස් මුද්දක් නැහැනේ. ඉතින් කුමාරගේ පිය රජුලන්ගේ ගබඩාවේ කොච්චර පේරස් මුදු තියෙනවද? එක එක වර්ගේ. අපි සැලසුම් කෙරුවා වාහනවල ලව්ව පේරස් මුද්දකුයි සේසතකුයි හොරකම් කරන්න. ඒක යාට ලේසි වැඩක්. අර පිටත් උනේ. අන්න උයන් වැටෙන් රිංගුවා. අන්න අර එතන බැඳලා ඉන්න අස්සත් කුලප්පුනා. අනේ මගේ වානර යාළුවා තනියෙම මාව දාලා. බට පුළුවන් උඹේ වානර යාළුවට වගේ අර දෙවන්ත ගහේවත් බඩ ගන්න මාලිගා කුරුණක් අගිනවා තියා. ඉතින් වානරයා කොහමද දන්නේ පේරස් මුදු කොහෙද තියෙන්නේ කියලා? පේරස් මුදු තියා රජ කෙනෙක් කවුද කියලාවත් එයා දැකලා තියෙනවද? ඕම අපහාස කරන්න එපා කුමාරි මගේ වානර යාළුවට. මට කියලා තියෙනවා එයාත් කාලයක් රජකම් කෙරුවා කියලා. වඳුරු රැලක වෙන්න ඇති. ඉතින් මොකද? වඳුරු රැලක රජෙක් වුණත් රජෙක් තමයි. අන්න වානරයා ගස් ගොම්මුණට වෙලා උඩ බලනවා. අන්න ගහට නැග්ගා. මෙතෙන් හරියට පේන්නේ නැහැ. එතන ගස් ගොම්මුණ හරිම අන්ධකාරයි. අන්න නොපෙනී ගියා. මගේ දෙයනේ. අන්න සඳලු තලාවට රිංගුවා. අනේ යාළුවේ පරිස්සමට දෙයනේ කොච්චර උසද? පයලිසුවොත් ඉවරයි. දෙයියොම බලා ගන්න ඕනේ. කට වානරෙන්ට උඩ බඩ ගන්න එක කියා දෙන්න දෙයිගොල්ලෝ ඕනේ නෑ. කොමින්දි සෙනෙවිරත්තුමා නම් කියයි
මිත්‍රයා ගැන බඩපපුව පිච්චෙන්නේ මගේනේ. අන්න ආයිත් අතුරුදහන් වුණා. කොහෙ ගියාද? පේන්නෙම නැතුව ගියා. යාන්තන් ඇති පාතමාලට එන කල්ලාවා හිතුවත වැටිය අමාරුයි. අන්දකාරයේ දිගින් දිගම පරාදයක් කවුරුවත් එක පාරට මෙයිද? තැන්තැන්වල විලක්කු දල්වලා කළුවරේ තිබ්බන ලේසි කියලත් හිතෙනවා. කොහෙද ඇත්ත සිරියාංගමඩාව? ටිකක් සෝදිසි කරන්න ඕනේ. පුල්ලියකා කීවි විශාල ද්වාරයක් ඇති කියලා. කළුවර ලීයෙන් කැටයන් කරලා කිව්වා. රීතියෙන් නෙලපු මල් හයි කරලා තියෙනවා කිව්වා. අම්මා ටිකක් හති අරගෙන ඔයා බලන්න ඕනේ. පුදුමයි. මෙතන විතරක් ඒවායෝ නෑ. සිරියාන ඇත්තේ මෙතන හින්ද වෙන්න ඇති. අනික් පැතිවල මුර දාලා ඇති. වෙලා ගියා. බලමු. සෙනවිරත් නොවිසිල්ලෙන් බලාගෙන ඇති මං රජ්ජුරුව මරලා එනකල් රජ වෙන්න තදියේ මේ. මේ තියන්නේ කළුවර දොර. ඔව්. මේ තියෙන්නේ රිදී මල් ගාලා. ඔව්. මේක තමයි සිරියන් කපටාව. වාසනාවයි. දොර සම්පූර්ණයෙන්ම වහලා නැහැ. ඔව්. ඔය එන්නේ කවුද හුස්ම ගන්නවා? ඔප්පී. දොරේ සද්දේ එමුට ඇතුල් වෙන්න ඕනේ. මොකද බොල? මොකද? මගේ දෙයියනේ වානරෙක්. දෙවන්ත වානරෙක්. තෝ විශ්වලාගත්ත දාමරිකෙක් නේද? කියාපිය තොට අනින්න ඉස්සෙල්ලා. තෝ විශ්වලාගෙන ඇතුළු වෙච්ච කුමන්ත්‍රණකාරයෙක්. රාජලේ හොල්ලන්න ආපු ඝාතකයෙක්. කියාපිය අනින්න ඉස්සෙල්ලා. ගලෝපියෝ ඒ වතුර ඇඳුම. එපා. අනින්න එපා. මං වානරෙක්. ඔය කඩුව පැත්තකට ගන්න හොඳයි. මං වානරෙක්. වානරෙක්? කතා කරන වානරෙක්? තෝ හිතුවද මන් රැවටේ කියලා? ඒතෝ මිනිහෙකුට වැඩිය සද්දන්තයි. තෝ කොහොමද මෙච්චර මුරකාවල් දාලා තියෙන ඇතුල් මාලිගාවට ඇතුල් උනේ? කියාපිය වහම. මට කතා කරන්න පුළුවන් විත්තිය ඇත්ත. ඒත් මං වානරෙක්. ඔය කඩුව පැත්තකට ගන්න හොඳයි. මං ආවේ ඔබතුමා මුණ ගැහෙන්න වැදගත් පණිවිඩයක් අරගෙන. වැදගත් පණිවිඩයක් අරන් ආවේ ඔබතුමාට.